හායි. ඉතින් කොහමද ඔයාලට මම නම් ඔන්න අද පොඩ්ඩක් රිලැක්ස් වුණා. ඉතින් අපේ මේ දුවලත් එක්කලා අපි ගියා පොඩි රවුමක්. ඉතින් ඒ ගිහිල්ලා එන ගමන් අපි ඉතින් පොඩ්ඩක් ලෝටස් ටවර් එකට චුට්ටක් යන් කියලා එතෙන්ට ආවා. එනකොට ඇත්තටම මේ එතන පොඩ්ඩක් වැහි පොද තිබ්බා. එතකොට ඉතින් ඒකේ අපිට උඩට නගින්න දෙන්නේ නැහැ. ඒක ඒ වෙලාවේ ක්ලෝස් කරලා තිබ්බේ. මොකද ඒ උඩ ඒරියා එක ඕපන් නිසා වහිනකොට තෙමෙනවනේ. ඉතින් එහෙම තෙමෙනවා, ලිස්සනවා. එහෙම ගැටලු ටිකක් තියෙන හින්දා වෙන්නේ නැති. ඒක ක්ලෝස් කරලා තිබුණේ. ඉතින් අපේ මේ පොඩි දුව එයාට පොඩි ගේම් එකක් ප්ලේ කරන්න ඕන කියලා අර රුපියල් 100ක් දාලා කොයින් එකක් අරගෙන ඒක පොඩි සෙල්ලමක් කරා. ඊට පස්සේ අපි රුපියල් 350ක් දීලා ටිකට් එකක් අරගෙන ඇතුළට ගියාම ඒකේ පොඩි ෆිල්ම් එකක් පෙන්නනවා. ඇතරම් මේක තිබුණේ පොඩ්ඩක් අපේ ඉතිහාසය ගැන කතාවක්. ඒ කියන්නේ පෘතුගීසීන් ඕලන්දක්කාරයෝ ඊට පස්සේ ඉංග්‍රීසින් කොහොමද මේ පාලනය කරේ කියලා තමයි මේකේ විස්තරයක් යන්නේ. එතකොට ලේක් හවුස් එක කොහොමද ආරම්භ වුනේ? එහෙම විස්තරයක් තියෙනවා. ඇත්තට මේක හරියම වැදගත්. ඔය මේ පොඩි පුතාලා එහෙම අරන් ගිහිල්ලා මම හිතන්නේ ඒක ටිකක් ඒගොල්ලන්ට අහන්න දුන්නොත් හොඳයි කියලා. මොකද ඉතිහාසය ගැන යම්කිසි පුංචි දෙයක් හරි ඕගොල්ලන්ට එතනින් ඉගෙන ගන්න පුළුවන්. ඇත්තට මමත් ඒකට සතුටු වුණා. සමහර වෙලාවට අපිට ඔය ශතවර්ෂ ගණන් එච්චර ලොකු මතකයක් හිටින්නේ නැහැනේ. මං හිතන විදියට ඔයාලගේ දරුවෝ අරන් ගියාම දරුවන්ට ලොකු මතකයන් හිටියේ. ඉතින් අපි ඒ ෆිල්ම් එක බලලා ඉවර වෙලා ඊට පස්සේ අපිට ඒක සෙකන්ඩ් එකට යන්න තියෙනවා. මේ එතන ගියාම මේ මෙතන තියෙනවා මේ වෝල් එකේ බිත්තිය දාලා තියෙනවා එක එක ස්විච්. ඒවා අපිට ප්‍රෙස් කරපුවම මේ ලයිටින් චේන්ජ් වෙනවා, සෝන්ස් එනවා. ඒක ඔයගලන්ට පේනවනේ. මටත් හිතුණා පොඩි ඩාන්ස් එකක් දාන්න ඕන කියලා. එක කෙනාට ඉතින් එක ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඉතින් මට හිතෙච්ච දේ තමයි මම මේ කරන්නේ. ඉතින් ඔයගලන්ට පේනවනේ එක්කෙනෙක් කර බිත්තියේ තියෙන ඒ බටන් ටික ප්‍රෙස් කරන්න ඕන. ඊට පස්සේ එතනින් ගියාම මෙන්න මේ වගේ ලස්සන ඒරියා එකකට වැටෙනවා බලන්න. ඒකේ සමනල්ලෝ විවිධාකාර රූපරාමු. එතකොට මේ වගේ තටු දෙකක් තියෙනවා. අනේ ඉතින් මට තාසේ හිතෙනවා එතෙන්ට ගිහිල්ලා ඒකේ චුට්ටක් ක්‍රියාකාරකමක් ඉතින් අපිත් ඉතින් ලොකු වුණා කියලා නැහැ නේද? ඉතින් අපි තාසයි මේ වගේ දේවල්වලට. ඉතින් මමත් චුට්ටක් ගිහලා එතන අර පියාපත් දෙක පොඩ්ඩක් ගහලා වෙල්ලා. මොකද ඉතින් ඇත්තටම මගේ ගියේ කට්ටියත් ඔය මං කරන විකාර දේවල් දැකලා ඒගොල්ලොත් හිනහ වෙනවා. කවුරු හරි හිනස්සල සතුටින් ඉන්නවා කියන එක ලොකු දෙයක් නේද? ඉතින් ඒක හැමෝටම කරන්නත් බෑ මං හිතන්නේ. නමුත් ඉතින් මම සාමාන්‍යයෙන් දවසම හිනහ වෙලා ඉන්න හින්දා මට පොඩ්ඩක් ඒ වගේ වැඩ කරන්න පුළුවන් අනිත් අයගේ ලේ පිරිසිදු කරන එක. ඉතින් ඔන්න දැන් මම ඊළඟ අයිටම් එකටත් ආවා. ඇත්තටම මේකේ ඕගොල්ලන්ට මේ රූපරාමුව පේනවා නම් මේකේ තියෙනවා මේ පොළව මත පොඩි පොඩි කොටු. ඒ කොටු වල තියෙනවා ආලියා, වඳුරා, කොටියා එහෙම පින්තූර දාලා තියෙනවා ඒ කොටුවේ. ඇත්තෙන්ම කිව්වොත් එහෙම මේක ගොඩක් දෙනෙක් දන්නේ නැද්ද දන්නේ මේක ගිහිලා මේ කොටුව පා ගන්න ඕන අපි. ඒ කොට හිටගත්තාම තමයි මේ ස්ක්‍රීන් එකේ ඒ සතා එන්නේ. එතකොට දැන් අපි වඳුරාගේ මුහුණ තියෙන මේ ඒ කොටුව උඩට නැග්ගට පස්සේ මේ ස්ක්‍රීන් එකේ වඳුරානේ එකපාරට මතක් වෙලා. මේ ඊට පස්සේ ඊළඟ කොටියා ඉන්නකොට ඒක පෑගුවාම ඔන්න ඊළඟට එකට කොටියා එනවා. අන්න ඒ වගේ විවිධ ක්‍රියාකාරකම් තියෙනවා. අපි ඊළඟ රූපරාමුවට යනකොට මේකේ ඇත්තටම නිකන් අර මේ නිකන් මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. චූටි වැහි බින්දු වගේ එක කලර්ස් වලින් එතනක් තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් අතින් මෙහෙම කරපුවාම ඒ වගේ ඒවා හෙට දුවනවා මෙහෙට දුවනවා. ඉතින් එක රූපරාමු තියෙනවා. ඇත්තටම මේක සාමාන්‍යයෙන් මට හිතෙනවා මේක ඇස් බැඳුමක් කියලා. දැන් මෙතෙන්ට ගියාම අපි ඒක වෙනම ලෝකයකට ගියා වගේ තියෙනවා පරිසරෙත් එක්කලා. ඉතින් අපේ මේ මනසට ගොඩාක් රිලැක්ස් එකක් කියලා මට හිතෙනවා. ඉතින් ඔයාලට චුටි බබාලා වරයි යන්න මේක හොඳයි. අනිත් එක තව දෙයක් තියෙනවා. මේක ගියාම මේක ඇත්තටම අපි මනසින් විඳින්න ඕනේ. මොකද අපි හැමදාම උදේ ඉඳන් රැය වෙනකන් අපි වැඩනේ. ඉතින් එහෙම වෙලාවට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න මේ වගේ පොඩි ගමනක් ගිහින් එන්න යන්න.
ඉතින් ඔයාලට ඔය පේනවා ඇති. ඉතින් මම මේවා ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඔයගොල්ලන්ට තාසේ හිතුනොත් ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේ බලන්න අර මං කිව්ව කතාව මේක උට දැන් ඔන්න අඩිය තිබ්බහම අර එක එක සත්තු මතුවෙනවා. ඉතින් ඒක මේ පොඩි ළමයින්ට නම් හරි ආසයි හිතේ. ඔය වගේ ඉතින් අපි පොඩ්ඩක් ඇවිදලා ඉතින් හරිම සතුටින් අපි සාමාන්‍යයෙන් පැය දෙකක් විතර මෙහි කාලය ගත කරා. ඉතින් මම මේවා පෙන්නන්නේ ඔයාලටත් ගිහිල්ලා චුට්ටක් බලන්න පුළුවන් ඔයාලගේ මනස රිලැක්ස් කරගන්න. මොකද අපි හැමදාම අනේ ඒකාකාරී ජීවිත ගෙවන අයනේ. ආන්න දැක්කනේ. අන්න ඔයාලට මම අර කිව්ව දේ පැහැදිලි නේද? ඔය දැන් අර ඒ කොටුව පාගනකොට තමයි මේ එක එක සත්තු එතනින් උඩට මතුවෙන්නේ. ඉතින් ඒක ලස්සන ක්‍රියාකාරකමක්. අනේ ඔන්න දැන් කොටිය දුවගෙන ආවලා කොටිය දැන් පනිනවා එහා පැත්තට. ඔන්න බලන්න. ඉතින් අර අනේ වගේ එක එක දේවල් තියෙනවා. ඊට පස්සේ අපි ඒ පැත්තේ තිබුණා නිකන් ෂොප් එකක්. ඉතින් ඇත්තටම මේ ෂොප් එකට අපි ගොඩ වුණාට පස්සේ අපි හිතුවා ගොඩක් එක්ස්පෙන්සිව් ඇති කියලා. නමුත් ඇත්තටම මේක අනිත් වදිහා බලනකොට මේකේ ලොකු ගාණක් නැහැ. මේ ලෝටස් ටවර් එක තියෙන පොඩි පැන්සල් තියෙනවා. රුපියල් මං හිතන විදිහට රුපියල් 150ක් හෝ 200ක් වගේ ගාණක් තිබුණේ. එතන මං වටේම ඇවිදලා බැලුවා එක එක අයිටම්. ඇත්තටම බොහොම සාධාරණ මිලකට තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගොඩක් තැන් වලට ගියාම ඒ වගේ තැන් වල ටික ලොකු ගණන් ලොකු ප්‍රයිස් දානවනේ. ඒනොට මේක සාමාන්‍ය රේන්ජ් එකක තියෙනවා. ඕන කෙනෙකුට එම ගන්න පුළුවන්. මේ අම්මට තව පෙන්නන්න බැරි වුණා. ඔයගොල්ලන්ට මේකේ තියෙනවා අර උනන්දුවා කියන පර්ෆියුම් ෂොප් එකකුත් තියෙනවා. ඒකේ නම් ඉතින් 10,000ට 15,000ට 20,000ට එක එක පර්ෆියුම් වර්ග තියෙනවා. Tamanට ඕන සුවඳ බල්ල වෙලා ඉතින් ගන්න පුළුවන්. ඔයගොල්ලොත් මේ වගේ පොඩි සංචාරයක් ගිහිල්ලා එන්න.